මේ 2025 නොවැම්බර් 27 වෙනිදා. ඉතින් මගේ මතක පොතේ අලුත් පිටුවක්. ඒ කියන්නේ අලුත් මතකයක් තමයි මේ එකතු වුනේ. ඉතින් මගේ මතක පොතට අලුතෙන් එකතු වුණු මතකයට මම හරි ආසයි. ඉතින් ඒ නිසා මම හරි ආසාවෙන් සහ උනන්දුවෙන් මේ මතකයන් එකතු කරා. ඒත් ඉතින් අපි හැමෝගෙම ජීවිතවල කළු පැල්ලමක් ශ්‍රී ලංකාවට එකතු වුණු දවස් දෙකක් තමයි නොවැම්බර් 27 හා 28 කියන්නේ. ඉතින් ඒ අමිහිර මතකයන් හින්දාම තමයි මේ වීඩියෝ එක කරන්න මෙච්චර පරක් වුණේ. ඉතින් කොහොම හරි අපි මේ මතකයන් තුලින් ආපහු නැගිටින්න ඕනේ. අමිහිර මතකයන් තුලින් නැගිටින්න ඕනේ. ඉතින් අපි නැගිටලා අපි නැවත ඉස්සරට වඩා ශක්තිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ අදිෂ්ඨානයත් එක්ක අපි අපේ ජීවිතය ඉදිරියට ගෙනියන්න ඕනේ. ඉතින් එහෙනම් එන්නකෝ අපි එදා කරපු පුණ්‍ය ක්‍රියාවට ඔයාලත් සැදැහැසිතින් දායක වෙන්න. නොවැම්බර් 26 ඉඳලම එක දිගට අනුරාධපුරයටත් ඇදහැරුණු වැස්සේ නොවැම්බර් 27ත් ඒ විදිහටම තිබුණා. ඉතින් මේ මහා වර්ෂාව මැද්දේ හරිම අපහසුවෙන් වුවත් හරිම සැදැහැසිතින් අපි අපේ දාන වේල පිළිල කරගත්තා. ඉතින් අපේ දන්සලේ මුල්ම දානය උතුම් රුවන්වැලි මහා සමුදුරට සහ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන් තමයි මේ ළඟ ලෑස්ති වෙන්නේ. අපි අපේ දන්සලේ වැඩ කටයුතු ආහාර පාන සියල්ල සූදානම් කරේ රුවන්වැලි මහා සෑය අසල තියෙන මෙහෙණි ආරාමයක. මෙන්න මේ විදිහට තමයි අපි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලි මහා සමුදුරට දන්සලේ මුල්ම දාන වේල පූජා කරේ. ඉතින් මෙතන ඉඳලා පෙරහැරකින් තමයි අපි රුවන්වැලි මහා සමුදුර ළඟට පූජාව අරන් යන්නේ හිටියේ. ඒත් ඉතින් මහා වැස්සක් ඇදහිරුන නිසා අපි ටික දුරක් ගිහිල්ලා ඊට පස්සේ ටික බස් එකෙන් ආවා. ඉතින් ඒ ටිකත් බලමුකෝ එන්නකෝ. ඉතින් මේ දන්සලට සහභාගී වුණේ අපේ ගමෙන් කට්ටියක්නේ. ඉතින් කට්ටියක් බුද්ධ පූජාව ලකලෑස්ති කරන අතරතුරම තවත් කට්ටියක් දානට අවශ්‍ය වෙන කැවිලි පෙවිලි පළතුරු ආදිය සූදානම් කරා. ඉතින් අපි මෙතන මේ දන්සල දෙන්නේ සිව්පසට. ඒ කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. ඉතින් ඒ සියලු දෙනාටම දානය දුන්නාන් පස්සේ තමයි අපි දන්සල ආරම්භ කරන්න හිතන් ඉන්නේ. එහෙම තමයි සාමාන්‍යයෙන් 12 මහේ දන්සල ආරම්භ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට අපි ඒ ස්ථානය සූදානම් කරලා ඊට පස්සේ අපි බුද්ධ පූජාව දානයේ මුල්ම ඵලය උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට සහ රුවන්වැලි මහා සමුදුරට පූජා කරන්නයි මේ ලකලෑස්ති වෙන්නේ. ඉතින් මේ මෙහෙණි ආරාමේ තිබු බුදු කොටියට බුද්ධ පූජාව පූජා කරා. ඊට පස්සේ තමයි අපි අපේ පෙරහැරින් රුවන්වැලි මහා සමුදුරට බුද්ධ පූජාව අරගෙන යන්න හදුවේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ මේ වෙනකොටත් මහා වරුසාවක් ඇදහිලිමින් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ අපි යන්නේ උතුම් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට හා රුවන්වැලි මහා සමුදුරට බුද්ධ පූජාව පූජා කරන්නයි. ඇත්තටම මේ මොහොතේ දැනුණු සතුට මට වචන වලට පෙරලන්න නම් හරි අමාරුයි. කොයිතරම් වැස්සි වැස්සත් අකුණ ගැහුවත් මොනතරම් බාධක ආවත් අපි අපේ කටයුත්ත සාර්ථකව කරගත්තා. ඉතින් මේ වගේ පුණ්‍ය ක්‍රියාවකට මම සහභාගී කරගත්ත හැමෝටම පින්. මේ වැඩේට දායක වෙච්ච මුලසුන ගත්ත රණවීර මිස් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඉතාමත් පින්. ඒ වගේම මගේ අම්මා, මගේ තාත්තා, ඒ වගේම මගේ මහත්තයා ඇතුළු පවුලේ හැමෝටමත් ඒ පින් අනුමෝදන් වෙත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයාලට පේන වෙද නේද කොච්චර වැස්සක් මැද්දේද අපි මේ විදිහට මේ දාණය පූජා කරේ කියලා. ඉතින් මට නම් මේකට හරිම සතුටුයි. කොච්චර වැස්සක් වැස්සත් ඒ උතුම් පුණ්‍ය ක්‍රියාව සාර්ථක වෙච්ච එක ගැන. අපිට ලැබෙන මේ මනුෂ්‍ය ආත්මයෙන් අපි අපිට පුළුවන් තරමින් පින්දහම් රැස් කරගන්න ඕනේ. මොකද ඇත්තටම අපි කවදද දන්නේ, කවුද දන්නේ අපිට ආය මනුසාත්මයක් ලැබෙයිද කියලා. සමහර විට ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ලැබුණ ආත්මයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි මගේ නම් ආසාව. ඉතින් අපි වගේම තවත් කණ්ඩායමක් විසින් උතුම් රුවන්වැලි මහා සමුදුරට බුද්ධ පූජාව අරගෙනව මේ වෙලාවෙම දහවල් බුද්ධ පූජාව.
ඉතින් අපි දෙගොල්ලම බුද්ධ පූජාව පූජා කරලා ඊට පස්සේ ඉතින් දන්සලේ වැඩ කටයුතු ආරම්භ කරන තමයි තව ඉතුරු වෙලා තියෙන්නේ. බුද්ධ පූජාව පූජා කිරීමෙන් අනතුරුව ඔන්න ඉතින් ශබ්ද පූජාවකුත් පැවැත්තුවා. මේ ඒ ශබ්ද පූජාවයි. දොළොස්මහේ දන්සලේ බුද්ධ පූජා කිරීමෙන් අනතුරුව තියෙන කාර්යය තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්පසට දානීය පූජා කිරීම. ඉතින් මේවල දකින්නේ අපි හාමුදුරුවන්ට මෙහෙණි වහන්සේලාට සහ සිල්ලත්තන්ට දානීය පූජා කරපු විදිහ. ඉතින් මේ සියල්ල සිදු වුණේ රුවන්වැලි මහා සෑය ආසන්නයේ තියෙන මෙහෙණි ආරාමයේ. ඉතින් ඒකටත් සදහැසිතින් එකතු වෙන්නකෝ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිල්ලත්තන්ට දානීය පූජා කිරීමෙන් අනතුරුව තමයි අපේ 12 මහේ දන්සල ආරම්භ වුණේ. දන්සල ආරම්භයේදී අපිට ලොකු බයක් තිබුණා මේ දන්සලට සෙනග සහභාගී වෙයිද කියලා. මොකද ඒ තරම් ලොකු වැස්සක් 27 වෙනි දිනලම වැස්සනේ. අපි හිතුවේ සෙනග අඩු වෙයි කියලා. හැබැයි ඉතින් අපි හිතුවටත් වඩා වැඩි සෙනග කන්දරාවක් මේ දන්සලට මේ මොහොතේදී සහභාගී වුණා. පුදුම කියන්නේ දන්සල ආරම්භ කරන් පස්සේ වැස්සත් අඩු වුණා. ඉතින් මම හිතන එක පින් බලයක් වෙන්නේ නැති කියලා. මේ පූජා භූමියේ තියෙන පුණ්‍ය බලයක් වෙන්නේ නැති කියලා. කොහොම හරි මේ බුද්ධ කාලයේ දන්සල් දෙන්න අපිත් පින් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ දන්සලට සහභාගී වෙන්න ඇතුළු පින් කරලා තියෙනවා දන්සලකින් ආහාර වේලක් ලබා ගන්න. ඉතින් එන්නකෝ සදහැසිතින් අපි මේ දෙයට සහභාගී වෙමු. ඔන්න ඉතින් ওই විදිහට දන්සලේ කටයුතු අපි හවස 3:03 වෙනකොට වගේ ඉවර කරගත්තා. ඊට පස්සේ වැස්ස තද වෙන්න කලින් වැස්ස වැඩි වෙන්න කලින් ඉක්මනට අනුරාධපුරයෙන් පිටත් වෙන්න තමයි අපේ අදහස. මේ වෙනකොටත් අපිට වටින් පිටින් ආරංචි ඇවිත් තියෙනවා මේ වෙනකොටත් පාරවල් යට වෙලා කියලා. ඔන්න ඔය විදිහට දන්සලේ වැඩ කටයුතු අවසන් වුණාට පස්සේ අපි ආපහු රුවන්වැලි මහා සමිතිය ළඟට ගිහිල්ලා වන්දනාමාන කරලා අනුරාධපුරයෙන් පිටත් වෙන්නයි මේ ළඟ ලෑස්ති වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මොනතරම් කරදර බාධක ආවත් 2025 නොවැම්බර් 27 වෙනිදා කියන්නේ මගේ ජීවිතේ වටිනා දවසක්. ඊටම දුර්ලභ පින්කමකට තමයි මට සහභාගී වෙන්න හැකියාවක් ලැබුණේ. ඉතින් ඒ සුන්දර මතක සටහන් මගේ මතක පොතට එකතු කරමින් අදට ගිහින් ඉන්නයි සූදානම. තුම සුබ දවසක්. සතුටින් පරිස්සමින් ඉන්න.